ඉතින් සෙප්ටෙම්බර් මූවී එකේ ඩබින් තමයි දැන් මම ඉවර කරේ. ඉතින් ගොඩක් සතුටුයි. මොකද මගේ කාර්ය භාරය දැන් ඉතින් ඉවර වුණා. ඉතින් ඇත්තටම ෆිල්ම් එක බලද්දි මට හරියටම ආස හිතුණා. මොකද චිත්‍රපටයේ කතාව සහ එහි තේමාව ඒ වගේම චිත්‍රපටයේ මට නරඹන්න බැරි වෙච්ච කොටස් අද තමයි මම දැක්කේ. ඉතින් ගොඩක් සතුටුයි මට මේකට දායක වෙන්න පුළුවන් වීම ගැන. මොකද මෙහි තේමාව ඉතාමත්ම වැදගත්. ඒක තමයි අපි පිරිමින්ට ඇහුම්කන් දෙන්න ඕනේ. ඒක අපිට අමතක වෙච්ච දෙයක්. ඉතින් ගෑනු අය හැටියට සහ සමාජයක් හැටියට ගොඩක්ම අවධානය ගෑනු අයට තමයි මම හිතන්නේ ලැබෙන්නේ. ඒ වගේම අසාධාරණයක් වුණොත් ගොඩක් අය ගෑනු අයගේ පැත්ත තමයි ගන්නේ. උනට මේ චිත්‍රපටයෙන් පස්සේ තමයි මගේ ඒ අදහස වෙනස් වුණේ. ඉතින් ඇත්තටම අපේ පිරිමෑටත් අහුම්කන් දෙන්න ඕනේ. ඉතින් මේ චිත්‍රපටය ඒකට හොඳම උදාහරණයක්. මේ කතා තේමාව ඒකට හොඳ උදාහරණයක්. ඉතින් මගේ චරිතයෙන් මං හිතනවා ඒකෙනුත් හොඳ පණිවිඩයක් ලැබෙයි කියලා. අපි ගෑනු අය හැටියට මං හිතන්නේ මගේ තුලින් මං පණිවිඩයක් දුන්නා කියලා. ඉතින් ගොඩක් සාර්ථක වෙන්න කියලා මම මගේ හදපත් තුළින්ම ප්‍රාර්ථනා කරනවා සෙප්ටෙම්බර් චිත්‍රපටයට.